අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේදී ඔබ එක්ව සිටින්නේ. ඔබටත් පුළුවන් 277 44 22 277 44 23 අපේ සුපුරුදු දුරකථන අංක ඔස්සේ තුලාවට ඍජුවම සම්බන්ධ වන්නට. මේ මොහොත වන විට මේ රටේ මැතිවරණය යලිත් උණුසුම් වේගන පවතිනවා. හෙට අනිද්දා වන විට නාම යෝජනා පත්‍ර බාර ගැනීමටත් නියමිතව තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා. ප්‍රධාන පක්ෂ සියල්ලම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මේ වන විටත් දැඩි සූදානමකින් පසු වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තම අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතුත් ලයිලහියේ සිදු කරමින් පවතිනවා. මේ සිද්ධි දාමය සමග විපක්ෂයේ ක්‍රියාකාරකමුත් උණුසුම් තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම විපක්ෂය තවමත් තීරණය කරලා නැහැ Taman මොන ආකාරයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවද කියලා. ලැබෙන ආරංචි මාර්ගවල හැටියට එක්සත් ජාතික පක්ෂය තනියමත් ඔවුන් සමග සන්දානගත වෙලා සිටි ජනතා විමුක්ති පෙරමුණ සෙසු පක්ෂ තවමත් තීරණයක් ගත නොහැකිවත් පසු වෙන බව තමයි මේ මොහොත වන විට දැක ගන්න දැනගන්නට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අද අප තුලාව සංවාදයෙන් මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම එළඹෙන මහමැතිවරණය, පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මොන ආකාරයෙන්ද මහමැතිවරණයට බලපාන්නේ, ඒ වගේම විපක්ෂයට අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ, විපක්ෂයේ අනාගතය පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හමුදා අත්අඩංගුවේ පසු වෙන යුදාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකවරයාව සිටි සරත් ෆොන්සේකා මහතාගේ ඇතැම් ගනුදෙනු පිළිබඳවත් තුලාව සංවාදයේදී අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද අප ආරාධනා කරා තුලාව සංවාදයට අමාත්‍ය ජොන්ස්ටන් පනෑන්ඩු මහතාට. එමතුමනිය මම හිතන්නේ උණුසුම් දින කිහිපයක් ලබන අප්‍රේල් මාසයේ මුල් සතිය වන විට මේ රටේ ජනතාව යලි තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා මහමැතිවරණය සඳහා. තමන්ට හිත ඇති, තමන්ට ගමට වැඩක් කරන්න පුළුවන්, තමන්ට ළඟින් සිටින මහජන නියෝජිතයා තෝරා ගැනීමට තමයි මහමැතිවරණය ලැබිලා තියෙන්නේ. ඔබ කොහොමද දකින්නේ ඔබ මේ තේවිස් ගුරුගේ මැදිරියම මීට සති 3කට යතදී ඔබත් නාත් තුලාව සංවාදයට එළඹුණා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා ඔබ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එහෙම නැත්නම් ආණ්ඩුවට එකතු වීමත් සමග අපි තුලාව සංවාදයක් පැවැත්වුවා. එෙහිදීත් ඔබ බොහෝ දේවල් එක්සත් ජාතික පක්ෂය පිළිබඳව කතා කරා. කියන්න තව ගොඩක් දේවල් තියෙනවා කියලාත් ඔබතුමා කිව්වා. ඉදිරියේදී කියනවා කියලාත් කිව්වා. ජනාධිපතිවරණ වේදිකාවේදීත් ඔබ බොහෝ දේවල් සඳහන් කරා එක්සත් ජාතික පක්ෂය පිළිබඳව, ඒ නායකත්වයේ පිළිබඳව සහ ඒ අද ඇතිවලා තියෙන තත්ත්වය පිළිබඳව. එමතුමනි මුලින්ම මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි පහුගිය ජනාධිපතිවරණය ගත්තොත් ජනාධිපතිවරණ ප්‍රතිඵල සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය මොන ආකාරයෙන්ද? සුධර්මන් මම සතුටු වෙන අද දවසේ නැවත වාරයක් මේ වැඩසටහන සහභාගී ලැබීම ගැන. ඔබ කිව්වා හරි, මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ජනාධිපතිතුමාත් රජයත් එක්ක එකතු වුණාම මම ඇවිල්ලා මේ තුලා වැඩසටහනේදී පැය දෙකමාරක් විතර කතා කෙරුවා. එදා මම කියපු සියලුම දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. ආපහු තුලාව දාලා බැලුවොත් එක්සත් ජාතික පාක්ෂිකයෝ මම හිතන්නේ මම කියපු දේවල් හැම දෙයක්ම ඇත්ත වෙලා තියෙනවා. මම එදා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ජනාධිපති මැතිවරණයෙන්? ඇයි සරත් ෆොන්සේකා මහත්මයාව පාවිච්චි කරන්නේ? මොකද්ද ඔහුගේ ඉලක්කය? අද ඒ සියලුම දේවල් ඇත්ත වෙලා තියෙනවා. මම කිව්වා ඔහු ජනාධිපති මැතිවරණයේදී සරත් ෆොන්සේකාව පාවිච්චි කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් රජයටත් මඩ ගහන ව්‍යාපාරයක් තමයි ඔහුගේ කුමන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය කරන යුද ජයග්‍රහණය හරහා ඒ යුද ජයග්‍රහණය අපවිත්‍ර කරන්න. රටේ තියෙන ගෞරවයට හානි කරන්න තමයි ඔහු බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ දේ තමයි ඊගේ මැතිවරණ දෙන්නේ. අපි දැක්කා ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහත්මයා සන්ඩේ ලීඩර් පත්තරයටත් ඒ වගේම රත්නපුර කරපු රැස්වීමකදීත් යුද හමුදාව අසිරුවට පත් කරපු ආකාරය ඒ ජාත්‍යන්තර කුමන්ත්‍රණය ඒ කුමන්ත්‍රණයේ තරවකාරයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් සරත් ෆොන්සේකා මහත්මයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක ආරක්ෂක කමිටු රැස්වීම තියෙන දවසට උදේ ඇවිල්ලා තේ එක බීලා, උදේට කාලා, දවල්ට කාලා, හවස තේ එක බීලා ගිය පුද්ගලයා තමන්ම යුද හමුදාපති හැටියට පත් කරපු නායකයට විරුද්ධව ඔහුත් ක්‍රියාමාර්ගයක් ගත්තා. අද ඔහු ඒකේ ඵල විපාක විඳිනවා. ඒ තමයි යථාර්ථය. ඒ තමයි ඇත්ත. අපි කිව්වා මේ මැතිවරණයේදී
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම කිව්වා පැහැදිලිව ජයග්‍රහණය කරනවා කියලා. මම කිව්වා ඒ මැතිවරණයේදී ජනවාරි මාසේ 26 වෙනිදා ඡන්දපොළට ගිහලා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඔහුගේ නෝනත් ගහන්නේ මනාපයේ ඡන්දේ ගහන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට. ඒක තමයි උනේ. ඒ තමයි යථාර්ථය. ඒ හින්දා තමයි උදේ මැතිවරණ ප්‍රතිඵල මැතිවරණ තිබුණු දවසේ හවස 5 වෙද්දි කිව්වේ ඊටාමත් සාධාරණ මැති. ඇත්තටම ඊටාමත් සාධාරණ මැතිවරණයක්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරුවා. මේ තමයි යථාර්ථය. ඒ නිසා අපි කිව්වා එදා ජනතා විමුක්ති පෙරමුණත් මහා විනාශයකට තමයි අත ගහලා තියෙන්නේ. ජනතා විමුක්තියට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔවුන්ටත් එල්ලෙන්න වැල් නැතුව ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරලා ඒ ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයාට අවුරුද්දක් දෙයක් යන නිසා ඒ ආණ්ඩුවට ගහන්න පටන් අරගෙන හරි ඔවුන් හැම වෙලේම කෙරුවේ ජනතාව අත්හදා බැලුවා. අද ඔවුන් ඒකේ ප්‍රතිඵල ඔවුන් අත්විඳිනවද? ඒ තමයි ජනතා විමුක්ති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ මැතිවරණ දිහා බැලුවොත් ඒ මැතිවරණ ප්‍රතිඵල මම හිතන්නේ ලංකා ඉතිහාසයේ ඊටාත්ම පිරිසිදුම මැතිවරණය කිව්වොත් පිරිසිදුම ඡන්ද ලබාගත් මැතිවරණය කිව්වොත් නිවැරදි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලක්ෂ 60ක් ගත්තේ නිකන් ඡන්ද නෙමෙයි. මේ රටේ ජනතාව එක පැත්තකින් යුද්ධය ආවර කෙරුවට ඔහුට කෙලෙ ගුණේ දැක්වුවා. ඒ විතරක් නෙමෙයි. යුද්ධය විතරක් නෙමෙයි. යුද්ධයත් ඇත්තටම අමාරු දෙයක්. ලෝක 나යකයෝ කියව කවදාකවත් මේ යුද්ධය අවසන් කරන්න බෑ කියලා. ඇමරිකාවේ ලෝක වෙළඳපොළ බිමට සමතලා කරද්දී ඇමරිකාව කිව්වේ නෑ මේ අල් කඩේ සංවිධානයේ ලෝකෙ තියෙන ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය කියලා. ඇමරිකාව කිව්වේ ලෝකෙ තියෙන ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානය LTTE කියලා. ඔවුන් ඇතුළු මුළු යුරෝපෙම කිව්වේ සාකච්ඡා වලට යන කවදාකවත් මේකට යුද්ධමය වශයෙන් විසඳුමක් ගන්න බෑ, යුද්ධ ජයග්‍රහණය කරන්න බෑ කියලා. ඒ යුද්ධයට නායකත්වය දුන්නා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. යුද්ධයට නායකත්වය දීලා ජයග්‍රහණය ලබා ගත්තා. ඒ විතරක් නෙමෙයි. ඒකක් ආර්ථික අතින් බලන්න. ආර්ථික අතින් පහුගිය අවුරුදු 4ෙදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වයෙන් කරපු සංවර්ධනය මහා මාර්ග අතින් ගත්තාම ලංකාවේ ජාතික මහා මාර්ග පද්ධතිය මම හිතන්නේ 80ක් 90ක් කාපට් කරලා ගුවන් පාලම් නිර්මාණය කරලා ඒ විතරක් නෙමෙයි පාලම් හදලා ගමේ තියෙන බොරළු පාරට කොන්ක්‍රීට් දාලා කිලෝමීටර් 9000ක් කොන්ක්‍රීට් දැම්මා සුධර්මන්. ඒ විශාල සංවර්ධනයක්. එතකොට එතනින් ගියාම විදුලි බල යෝජනා ක්‍රම 4ක් කෙරවල පිටිය නොරොච්චෝලේ හිරකොත්මලේ තිරිකුණාමලේ දැවන්ත සංවර්ධනයක්. යුද්ධයක් කරන ගමන් ඊළඟට වරායවල් 5ක් හම්බන්තොටින් පටන් ගත්තාම ඒ වගේ ගුවන් තොටුපළවල් 2ක්. ඒතර ගමනගම ජාතික සවිය එතකොට උතුරු වසන්තේ නැගෙනහිර නවෝදය විශාල සංවර්ධනයක්. ඒ අදහන පරි සංවර්ධනයක්. එතකොට මේවා කෙරුවේ යුද්ධයක් කරන ගමන්. අපි අපේ කාලේ රනිල් වික්‍රමතුමාගේ නායකත්වයෙන් අගමැති හැටියට අපි හිතුවේ එතුමා තමයි දක්ෂම නායකයා කියලා රටේ. අපි හිතුවේ එතුමාට තමයි මේ රට දියුණු කරන්න පුළුවන්, රට සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි ඔහුට ලැබුණ අවුරුදු දෙකේ ඔහුට ඒක ඔප්පු කරන්න බැරි වුණා. ඒ තමයි යථාර්ථය. ඒ තමයි ඇත්ත. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයක් කරන ගමන් මේ අති විශාල දැවැන්ත සංවර්ධනය කෙරුවා. ඒ විතරක් නෙමෙයි. බලන්න ඇමරිකාවේ ආර්ථික කඩාන් වැටුණා. ආර්ථික කඩාන් වැටෙනකොට බැංකු 100ක් විතර කඩාන් වැටුණා. ඇමරිකානුවෝ ලක්ෂ 20ක් 25ක් පාරට වැටුණා රැකිරක්ෂාල් නැතුව. ඔවුන්ගේ ගෙවල් වල ගෙවල් කුලිය ගෙවා ගන්න බැරුව, ගෙවල් වල ගත්ත ණය ගෙවා ගන්න බැරුව ඔවුන් පාරට වැටුණා. ලක්ෂ 20ක් 25ක්. හැබැයි ලංකාවේ බලන්න ලෝක ආර්ථික කඩාන වැටෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයෝ ලක්ෂ 6කට රනිල් වික්‍රමසිංහ මහත්තයා අඩු කරන්න හිටියේ. ඒ හින්දා තමයි තමන් වෙනුවෙන් වැඩ කරපු, තමන් වෙනුවෙන් දුක් විඳපු, තමන් වෙනුවෙන් කඳුළු ගෑස් කාපු ඒ කිසිම පුද්ගලයෙක්ට රැකියාවක් දුන්නේ. අඩු ගන්න සනීකම් රස්සාවක්වත් අවුරුදු දෙක දුන්නේ නැහැ. එතකොට ලක්ෂ 6ට කප්පදු කරන්න හිටියේ. ලක්ෂ 8ට කප්පදු කරලා තිබුණේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලක්ෂ 25ක ඇමරිකානුවන්ට රැකිරක්ෂා නැති වෙද්දී ලක්ෂ 8ක් තිබුණු රාජ්‍ය සේවක 12 ලක්ෂ 80000ක් දක්වා ලක්ෂ 4 ලක්ෂ 80000ක් රාජ්‍ය සේවකයන්ට රැකිරක්ෂාව දීලා ඉවරලා රාජ්‍ය සේවය සුරක්ෂිත කෙරුවා. ඒකයි මම කියන්නේ යුද්ධේ පමණක් නෙමෙයි. මේ දිහා බැලුවොත් මම එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ලා පුද්ගලයෙක් හැටියට මම කියන්නේ ඔහු කරපු සේවාව බලපුවාම දැවැන්ත සේවාවක්. ඒ නිසායි තමයි මේ රටේ ජනතාව යුද්ධයට විතරක් නෙමෙයි මේ හැම දෙයක් දිහා බැලුවා. හැම දෙයක් දිහා බැලුවේ එක්සත් ජාතික පක්ෂය හිතුවේ යුද්ධයට නායකත්වය දුන්න යුද හමුදාපතිවරයා ගෙනාවා මේක බෙදෙයි කියලා. බෙදුනේ නැහැ. ඔවුන් ජනාධිපතිවරයාට සුබ පැතුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගමේ ප්‍රාදේශාමන්ත්‍රීට සුබ පැතුවා. මම එදා කිව්වා මේ කරන්නේ කුහකකමකින් කියලා. ඒ කුහකකම තමයි මේ ගමෙන් ආව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදමුල්ල කියන ගමෙන් ආව සරම බැඳියම ඇඳගත්ත මේ නායකයාටගේ ජයග්‍රහණය දිහා බැලුවේ ඊර්ෂ්‍යාවෙන්. කුහකකමෙන්.
ඒ යුද ජයග්‍රහණය දිහා. සංවර්ධනය දිහා බැලුවොත් එහෙමයි. එහෙම බලපු අය 60 ලක්ෂයක් ඡන්ද අරගෙන අපේ දෙවනි අපේක්ෂයට 18කින් වැඩි මේ ප්‍රතිශතයක් ගත්ත නායකයාගේ ප්‍රතිඵලය පිළිගන්න සූදානම් නැහැ. ඇයි මේ? මේක තමයි කියන්නේ සුධර්මන් මම ඉස්සෙල්ලා කියපු ඊරිසියාවයි කුහකකමයි. කුහකකම තියෙන මිනිස්සු මේ ජයග්‍රහණය පිළිගන්න සූදානම් නැහැ. දැන් අද බලන්න